Hi guys, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ hair care routine video එක. ගොඩක් අය අහලා තිබු වීඩියෝ එකක් තමයි මගේ කොණ්ඩේ තික් වෙලා, එතකොට මගේ කොණ්ඩේ වවාගත්තේ කොහොමද, මගේ hair එකට volume එක වැඩි කරගත්තේ කොහොමද කියලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් ඒකට ප්‍රධානම දේ තමයි මගේ hair oil එක. ඉතින් මම හිතුවා මගේ hair oil එක කොහොමද හදන්නේ, මගේ hair oil එක කොහොමද apply කරන්නේ, ඒ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. මුලින්ම මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ hair oil එක හදාගන්න විදිහ. ඉතින් අපි බලමු කොහොමද මම මගේ hair oil එක හදාගන්නේ කියලා. මම මගේ hair oil එක හදාගන්න මුලින්ම use කරන්නේ virgin coconut oil. මම නම් ගත්තේ මෙන්න මේ බලකා කියන බ්‍රෑන්ඩ් එකේ සුදු පොල් තෙල් එකක්. ඔයාලටත් හොඳ සුදු පොල් තෙල් එකක් හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ කොටු කොළ. ඊළඟට අපිට ඕන වෙනවා මුගුණු වෙන්න, කරපිංචා, වදමල්. අපිට මේ hair oil එක හදාගන්න මේන්ලි ඕනේ මෙන්න මේ කීකිරිදිය. තව ඕනේ බෙහෙත් නෙල්ලි. මේ තියෙන අපේ hair oil එකට අවශ්‍ය වෙන හැමදේම තමයි මෙතන තියෙන්නේ. මේක අපි හොඳින් හොදලා පිරිසිදු කරගෙන තමයි අපේ hair oil එක හදන්න ගන්න ඕනේ. ඉතින් මම හොදලා හොඳට මේ තියෙන දේවල් ටික තෙතමාත්තු කරගත්තා. දැන් අපි මේක බ්ලෙන්ඩර් කප් එකකට දාලා බ්ලෙන්ඩ් එකට ගන්න ඕනේ. මොකද ඔයිල් එක හදනකොට ගොඩක් වෙලාවට අපිට මේ කොළ ටික ඉවත දාන්න බැරි නිසා හොඳට බ්ලෙන්ඩ් කරගෙන ගන්න එකෙන් හොඳට ඔයිල් එකට ඒ තෙල් වල තියෙන ගුණාත්මක භාවය ඒ හැමදේම තියාගන්න පුළුවන්. දැන් අපි වාෂණයක් ලිපේ තියලා අපේ ඔයිල් එක මේකට දාගන්න ඕනේ. දැන් අපේ මේ මිශ්‍රණේ අපේ ඔයිල් එකට දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපේ ඔයිල් එක හොඳට අඩු කින්දරේ හිඳව ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත ඔයිල් එක. ඔන්න ඔය විදිහට තමයි මගේ hair oil එක මම හදාගත්තේ. ඉතින් මේ hair oil එකෙන් මට මාරම රිසල්ට් ගොඩාක් තියෙනවා. ඒක නිසා තමයි ඔයාලත් එක්ක මම මේ hair oil එක හදන විදිය කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගත්තේ. මේ තියෙන්නේ මම හදාගත්ත hair oil එක. අල්ට පේනවා ඇති මෙන්න මේ කලර් එකෙන් තමයි තියෙන්නේ. මේ කලර් එක හරිම ලස්සනයි. මේකට දාපු දේවල් ඔයාලා දන්නවනේ දැන්. හරි. මේ hair oil එක තමයි මම ගොඩක් වෙලාවට use කරන්නේ. සමහරක් වෙලාවට එළියට ගියත් මම මෙන්න මේ hair oil එක use කරනවා. මේකෙන් මම සාමාන්‍යයෙන් ගොඩක් කල් ඉඳලා තමයි මේ oil එක use කරන්න අරගෙන තියෙන්නේ. ඉතින් මේක තමයි ගොඩක්ම මගේ කොණ්ඩේ වවා ගන්න උදව් වෙච්ච hair oil එක. ඉතින් ඔයාලත් මම වගේ කොණ්ඩේ වවා ගන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ hair oil එක use කරලා ඔයාලට කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න පුළුවන්. ඉතින් මම use කරන shampoo conditioner, එතකොට මම hair එකට use කරන hair serum වගේ දේවල් ඔයාලට දැනගන්න ඕන නම් බලහෙන් කමෙන්ට් කරන් යන්න. මම ඒ ගැන වීඩියෝ එකක් ඔයාලත් එක්ක share කරගන්නම්. මම සාමාන්‍යයෙන් කොණ්ඩේ පීරන්න ගන්න මෙන්න මේ වගේ තැටි ඈත පනාව. මොකද මේකෙන් අපේ කොණ්ඩේ කැඩෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. කොණ්ඩේ යන ප්‍රමාණය, කැඩෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් මේ වගේ තැටි ඈත ජමු කොම් පනාවක් ගත්තොත්. ඒ වගේම තමයි අපි ඔයිල් ඇප්ලයි කරලා හොඳට hair එක මසාජ් කරන්න මෙන්න මේ වගේ ස්කැල්ප් මසාජ් එකක් ගන්න එක ගොඩක් හොඳයි. මොකද ඔයාගේ කොණ්ඩේ වවා ගන්න, ඒකට කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න මෙන්න මේ වගේ මසාජ් එකකින් කොණ්ඩේ මෙන්න මේ විදිහට
හොඳට කොණ්ඩේ මසාජ් කරන කෙනෙක් ඔයාගේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන්. හරි ළමයි, ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉස්සරහට ඔයාලට මොනවද ඕනේ වීඩියෝස් කියලා පල්ලෙහින් කමෙන්ට් කරලා යන්න. මොකද එතකොට මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් ලස්සන වීඩියෝස්. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා වැරදි අඩුපාඩු තිබුණ පුළුවන්. ඉතින් ඔයාලා ඒවා මට කියන්න. මට එතකොට ඒ දේවල් හදාගන්න පුළුවන් නේ. එහෙනම් guys, අදට මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.